අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් තෙරුවන් සරණයි. ඉතින් පුතේ අද මම කතා කරන්න යන්නේ වරමක මූලිකව ලක්ෂණ. ඉතින් පුතේ මේ වරමක මූලික ලක්ෂණ කියලා ගත්තහම මේ වරම් වලට ලැබෙන මූලික අවධියන් වල ගොඩක් දරුවෝ මස් මාංශ වලට ඇබ්බැහි වෙලා හිටපු දරුවෙක් නම් ඒ සියලු දේවල් නතර කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ සියලු දේවල්ට ප්‍රියතාවයක් නොදක්වපු දරුවෝ ඒ දේවල් වලට ප්‍රියතාවයක් දක්වන්න පටන් ගන්නවා. තව විදිහට කතා කරනවා නම් මේ දරුවෝ බොහෝම අශීලාචාර විදිහට හැසිරෙච්ච දරුවෝ නම් මේ වරම් මාලාවත් එක්ක මේ දරුවා බොහොම හික්මුණු දරුවෝ විදිහට සිල්වත් ආකාරයෙන් මේ වරන් දරුවෝ විදිහට මේ දරුවෝ ඒ ආකාරයට නැඹුරු වෙනවා. ඉතින් මෙතනදී මේ වරමක මූලික ලක්ෂණ එනකොට මේ දරුවන්ගේ ඒ එදිනදා දිනචර්යාව මේ වරමට අනුකූලව හැඩගස්වා ගන්නවා ඒ අදාළ ඥාතීන්. ඉතින් මේකෙදි ගොඩක් දරුවෝ මේ ඇත්තටම කුතුහලයකින් බලනවා මේ ඇත්තටම මොනවද මේ ලක්ෂණ. තවත් ආකාරයකින් කියනවා මේ වරම් මාලාව තුලදී මේ දරුවන්ට ඒ ශරීර පංචස්කන්ධවල තියෙනා වූ හිර මත නොයෙකුත් ආකාරයේ හඳුනාගත නොහැකි මට්ටමේ රෝග ආකාරයට පත් වෙලා තමයි මේ වරම් එන්න පටන් ගන්න. ඉතින් මේ ආකාරයට මම කතා කරනකොට දරුවෝ මේ වරමක මූලික ලක්ෂණ කියලා ගත්තාම ඇත්තටම ඒක බොහෝම දිග මාතෘකාවක්. ඉතින් බොහෝම වෙලාවක් කතා කරන්න අවශ්‍ය කරන මාතෘකාවක්. නමුත් මම හිතනවා මේ සියලු දරුවන්ට මා මේ කරුණු සියල්ල කෙටියෙන් කතා කරපුවාම ඔයාලට ඒක නිවැරදි ආකාරයේ තමාගේ මනසට වැටහෙයි කියලා. ඉතින් මේ කාරණාත් එක්ක ඔබ මේ වෙන විට යම්කිසි මා මේ කලින් සඳහන් කරපු යම්කිසි ගැටලුවක පෙළෙන දරුවෙක් නම් මහා සම්බන්ධ වී ඔබට මේ ඇති යම්කිසි ඕනෑම ගැටලුවකට නිසි පිළිතුරක් ලබාගෙන නිවැරදි ගමන් මාර්ගයකට යෑමේ හැකියාව ඔබ සෑම දෙනාටම තියෙනවා. ඉතින් පුතේ ගොඩක් දරුවෝ අද මේ වෙන විට මේ වරමක මූලික ලක්ෂණ හරියාකාරව නොදෙන නොඑක ආකාරයේ අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට මූලික හේතුව තමයි මේ දරුවන් මේ වරමක මූලික ලක්ෂණ නිවැරදිව හඳුනා නොගත් නිසා. ඉතින් මේ වරමක ලක්ෂණ මූලිකවම මුල්ම අවධියේ හඳුනා ගැනීම තුළ ඔබ මේ ගැටලුකාරී තත්ත්වය තුළින් මග හරවා ගන්න පුළුවන්. ඉතින් ඔබ නොදැන කාලයක් තිස්සේ මේ වරම් අවසරය ඔබට ලැබිලත් ඒ අදාළ ඥාතීන්ට හරියාකාර ඔබට ඒ නිසි තොරතුරු සංවේදනය කර ගැනීමේ නොහැකියාව මත ඔබ නොඑක ආකාරයේ පීඩාවන් වලට පත් වෙනවා. ඉතින් මෙවැනි කාරණා මා ඔබට ඉස්මතු කරන ගමන් මම නැවත මතක් කරනවා මේ වරමක මූලික ලක්ෂණ ආකාර කිහිපයකින් එන්න පුළුවන්. සුව නොවන රෝග ආකාරයෙන් මේ වරම් ලක්ෂණ මතු කරන්න පුළුවන්. එහෙම නැතිනම් බොහොම කලබලකාරී කලහකාරී හැසිරෙච්ච දරුවෙක් නම් ඒ දරුවා බොහොම සිල්වත් ආකාරයෙන් තමාගේ ගති පැවතුම් කෙටි කාලයකදී වෙනස් කරනවා නම් ඒ දරුවා ගැනත් විමසිලිමත් වන්න. ඊට අමතරව මස් මාංශ ආදීන් එක්ක නිතර ගැටුණු දරුවෙක් නම් ඒවාට අප්‍රසන්නතාවයක් මූලික අවධි තුළ පිහිටන්න පුළුවන්. ඉතින් එවැනි විශේෂ ලක්ෂණ අතර තව මගේ නොයෙක් ආකාරයේ මේ එකිනෙකාට වෙනස් වූ ලක්ෂණ මේ වරන් දරුවන් තුළ පිහිටන්න පුළුවන්. ඉතින් මම සඳහන් කරපු ආකාරයට ඔබත් යම්කිසි ගැටලුවක පෙළෙන දරුවෙක් නම් විශ්ව අරණ වෙදමැදුර නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් අවදියෙන් සිටිනවා. ඉතින් ඔබට අවශ්‍ය ඕනෑම ගැටලුවක් සඳහා දැන්ම විමසන්න. තෙරුවන් සරණයි.